තෙරුවන් සරණයි මල්ලි. සුබ දවසක්. මේ මට කියන්න දෙයක් තියෙනවා. මොකද කියන්න දෙයක් තියෙනවා කියන මන්නේ ටික දවස් ටික තුනකට කලින් මේ වැඩේ කරේ මට ඔයාලට ස්තුති කරන්න බැරුව ගියා. මේ මුලින්ම මං TikTok එකෙන් තමයි ඔයාව අඳුරගන්නේ. ඔයාගේ වීඩියෝ එකක් දැකලා ඊට පස්සේ මම මැසේජ් එකක් දානවා අනේ මල්ලි මට ලොකු කරදරයක් තියෙනවා. මට ඔයාගෙන් ලොකු උදව්වක් ඕන කියලා. ඊට පස්සේ ඔයා මට WhatsApp එකට මේ ගන්නක් කියලා නම්බරේ දාලා තිබ්බා. ඊට පස්සේ මම WhatsApp එකෙන් සම්බන්ධ වෙලා මගේ ගෙදර චූටි ප්‍රශ්න වගේක් ඔයාගෙන් දැනගත්තා. ඊට පස්සේ වැඩි නැහැ. ඉතින් මං කිව්වා මේ මගේ ගෙදර පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා බලන්න ඕනයි කිව්වා. ඊට පස්සේ මල්ලි කිව්වා අඳුරෙන් බලමු අක්කේ කියලා. ඊට පස්සේ එදා මගේ දුවට ඔය ඉතිස්සෙල්ලා මේ මලගේ පරාණකාරයෙක් ඇඟට ගොඩ වෙලා මේ දේවාලේ නූලක් දාලා තිබ්බා. ඊට පස්සේ එදා ඒ දේවාලේදී දාපු නූල කඩාගෙන තිබ්බා. මෙයා මොනම හේතුවකටද කියලා තේරෙන්නේ නැහැ. ඒ නූල කඩාගෙන මෙයාට අමාරු වුණා. ඊට පස්සේ ඒ වෙනකොට 8:00ට රෑ 9ට විතර ඇති. මට කියන්න කෙනෙක් හිටියේ නෑ. ඒ දේවාලේ වහලා ඒ දේවාලේ ගාවට ගිහිල්ලා අඬ ගහපුවම ඒ දේවාලේ එක්කෙනා කිව්වා දැන් ඉන්න බෑ හෙට උදේට ළමයාව ගේන්න කියලා. ඒත් හෙට උදේ වෙනකන් ළමයාව තියාගෙන ඉන්න පුළුවන් මේ වතාශ්‍රයක් අපිට තිබ්බේ නෑ. මොකද මේ සිහියක් පතක් නැතුව කොණ්ඩෙත් කඩාගෙන බෙල්ල කෙටියෙන් යාම මිරිකගෙන කෑ ගහන ළමෙක්ව උදේ වෙනකන් තියාගන්න බෑ. උදේ වෙනකන් තියා පැයක්වත් ඒ වෙලේ තියාගන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. මගේ දුවට දරුවෙකුත් ලැබෙන්න ඉන්නවා. ඒ කියන්නේ මාසෙයි සති 2යි. එහෙම ඉන්නකොට හෙන අවදානම් දෙයකට තමයි මම මේ වෙලේ මුණ දුන්නේ. කියන්න කෙනෙක් නැති කමට කෝල් 4ක් විතර මං ගත්තා මල්ලිට. ඊට පස්සේ මල්ලිය හම්බෙන් මගේ කෝල් එක දැකලා අයියක් කියලා හැව්වා. ඊපස්සේ මම විස්තරේ කිව්වා මෙහෙම වෙලා තියෙනවා මං මොකද කරන්න කියලා. මේ කලින් දේවල්ට ගියට එයාට කිසිම දෙයක් කරගන්න බැරි වුණා. එයා කිව්වා උදේට අරන් එන්න කිව්වට මට කිව්වා මේ විභූති ටිකක් නල්ලේ ගාලා උදේට අරන් එන්නකොට ඒ කිසි දෙයක් කරගන්න බැරුව ගියා. මොකද විභූති ටිකක් දාලා මෙල්ල කරන්න පුළුවන් මට්ටමේ එයා හිටියේ නැහැ. ඊට පස්සේ මේ මල්ලි කතා කරා මට ෆෝන් එකෙන් තමයි WhatsApp කෝල් එකක් normal කෝල් එකක්. පස්සේ මං කෝණේ මල්ලි මට කරන්න දෙයක් නැහැ මට උදව් කරන්න කියලා. පස්සේ බය වෙන්න එපා අක්කේ කියනවා තමයි කිව්වේ. ඒ වචනේ මට මාර හයිය. බය වෙන්න එපා කියන එක. ඊට පස්සේ එතන ඉඳගෙන පැය එකමාරකට වැඩි පැය දෙකක් කිට්ටු වෙන්න මේ එයා දුවට කතා කරා ෆෝන් එකේ ගෲප් කෝල් එකක් දාලා මාවයි මල්ලි මේ කට්ටිය එකතු වෙලා කතා කරලා මේ දුවගේ අර නූල් කිසිම දෙයක් ඕනේ නැහැ. එකට කිසිම දෙයක් නැහැ දැන් නම්. දුවව හොඳ අතරමට අරන් දුන්නා. පැය එකමාරකට දෙකකට වැඩි ලොකු මහන්සියක් ගත්තා මගේ දුවව හොඳ කරලා දෙන්න. ඉතින් මේ මලගේ පරාණකාරය වෙලෝලා මගේ දුවව මට හිටපු විදියටම ලබා දුන්නා. එයා කිසිම දෙයක් දන්නේ නැහැ මොනවද උනේ කියලා. එයා අවුරුදු